Hello everyone. අපි මේ වීඩියෝ එකකින් බලමු මොනවද මේ සින්ක්‍රොනස් සහ ඇසින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන්නේ කියලා. ඔයාලා Flutter එක මොබයිල් ඇප් ඩෙවලොප් කරද්දී ඔයාලට හමු වෙන දෙයක් තමයි ඔයාලට සිද්ධ වෙන දෙයක් තමයි APIs කෝල් කරන්න වෙනවා. ඒ කියන්නේ බෑක් එන්ඩ් එකක් තියෙනවා. මොබයිල් ඇප් එකකින් බෑක් එන්ඩ් එකට රික්වෙස්ට් එකක් යවලා data ගන්න වෙනවා. එතකොට ඒ වගේම database එකක් load කරන්න වෙනවා. locally තියෙන database එකක් local file එකක් read කරන්න වෙනවා. ඒකට අන්න ඒ වගේ internet request එකක් ෆයිල් ලෝක් දෙකක් ඒ වගේ ගොඩක් ටයිම් එක යන වැඩ තියෙනවා. අන්නේ වැඩ කරගන්න අවස්ථාවේදී ඔයාලට මුණ ගැහෙන දෙයක් තමයි මේ ඇසින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන එක. මොකද්ද මේ ඇසින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන්නේ? එතකොට සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද? කියන එක තමයි අපි අද වීඩියෝ එකේදී බලන්න යන්නේ. එතකොට ඇයි මේ Flutter වලදී මේක වැදගත් වෙන්නේ? Flutter ඔයාලා දන්නවා Dart programming language එක use කරන්නේ. Dart programming language එකේ මේ synchronous programming asynchronous programming කියලා තියෙනවා. එතකොට JavaScript වල තියෙනවා Python වල තියෙනවා අනිත් programming languages වලත් මේ synchronous asynchronous කියන concept එක තියෙනවා. මේක වැදගත් දෙයක්. එතකොට අපිට long running task ඒ කියන්නේ ටිකක් වෙලාව ගත වෙන දේවල් කරගන්න asynchronous programming ඕන වෙනවා. අපිට සිම්පල් ටාස් පොඩි දේවල් කරගන්න පොඩි වැඩ කරගන්න සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් ඕන වෙනවා. අපි දැනට මේ වීඩියෝස් වල මේ දිගටම කරපු වීඩියෝස් වල කතා කරපු දේවල් හැම එකම අපිට සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් වලින් තමයි අපිට කරගන්න පුළුවන්. ඒක කරගන්න පුළුවන්. ඒ ඇතුළට ඇසින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් දාන්නත් පුළුවන්. එතකොට අපි ගොඩක්ම මේ තාක්කල් භාවිතා කරලා තියෙන සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින්. හරි එතකොට සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන එක මොකක්ද කියලා මම ඔයාලට සරලව ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. ඔයා හිතන්න ඔයා දන්සලකට යනවා. නැත්තම් බැංකුවකට යනවා. නැත්තම් හිතන්න බෙහෙත් පොලිමක. කොහේ හරි ගිහිල්ලා ඔයාට පොලිං හම්බ වෙනවනේ. queues කියන්නේ පොලිමට. අන්න ඒ වගේ හම්බ වෙන තැනක් බලන්න. ඔයා පළවෙනියටම ඉන්නේ ඔයා නම්. නෑ ඔයා හිතන්න ඔයා ඉන්නේ දෙවෙනියට. ඔයා ඉන්නේ මෙතන. ඔයාට පුළුවන්ද මේ පොලිම කඩාගෙන ගිහිල්ලා ඉස්සරහට යන්න? ඒක එතිකල් නෑනේ. ඒක එහෙම වෙන්නේ නෑනේ සාමාන්‍යයෙන්. එහෙම කරන්න බෑ. ඒක හරි නෑ. එතකොට ඔයා ඉන්න ඕන මේ පළවෙනි එක්කෙනා. මෙයා මෙතනින් මෙයාගේ වැඩේ කරගෙන එළියට එන එක. එතකොට මෙයා මෙතනින් එළියට ගියාම තමා ඔයාට මෙතන අවස්ථාව හම්බ වෙන්නේ. එතකොට පළවෙනි එක්කෙනාගේ වැඩේ ඉවර වෙලා එයා කම්ප්ලීට් වුණා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාට අවස්ථාව හම්බ වෙනවා. එතකොට මේක ස්ටෙප් බයි ස්ටෙප් නේ. පළවෙනි ස්ටෙප් එක ඉවරුණා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක. අන්න ඒ වගේ තමයි. දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකත් බලන්න. මම මෙතන ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙනවා. මේ අපි හිතමු ස්ටෙප් 1 ඉවරුණා ස්ටෙප් 2 ඊට පස්සේ ඒක ඉවරුණා ස්ටෙප් 3 ඔන්න ඔහම තමයි සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් වලින් යන්නේ ලයින් බයි ලයින්. දැන් ඔයාලට මෙතන පේනවනේ මම මේන් මෙතඩ් එක හදලා තියෙනවා. Flutter වල මේන් මෙතඩ් එකනේ පාවිච්චි කරන්නේ. එතකොට ඔයා මෙතන print line තුනක් තියෙනවා. මම A කියලා print කරනවා, B කියලා print කරනවා, C කියලා print කරනවා. ඔයා මේ කෝඩ් එක රන් කරාම ඔයා එන්නේ මෙතනින් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇක්සස් එක ආවා. ඊට පස්සේ පළවෙනි ලයින් එක එක්සිකියුට් කරා. මේක කම්ප්ලීට් කරනවා. A කියලා print කරනවා. ඒක කම්ප්ලීට් වෙලා දෙවෙනි ලයින් එකට එනවා. ඒ ලයින් එක print කරනවා. ඒකත් කම්ප්ලීට් කරනවා. ඒක කම්ප්ලීට් වෙලා තමා මේකෙන් එකට යන්නේ. එතකොට මේ ලයින් එක print වුණාන් පස්සේ තමා තුන්වෙනි ලයින් එකට එන්නේ. ඔන්න ඕක තමයි flow එක. එතකොට ඔයාලට ABC කියලා පිළිවෙලට output එකක් දකින්න හම්බ වෙනවා. ABC කියලා ඔයා දැක්කේ line by line execute කරලා line පළවෙනි line එක execute කරලා ඉවරුණා දෙවෙනි එකට ආවා තුන්වෙනි එකට ආවා. එතකොට මේ වගේ program එකකට short simple නේ. මේකට මිලිසෙකන්ඩ් ගාණක්වත් යන්නේ නැහැ. මිලිසෙකන්ඩ් ගාණක් වගේ තමයි යන්නේ. එතකොට ඒකට කියනවා අපි synchronous programming කියලා. එතකොට මෙතන line 2 එක රන් උනේ line 1 එක complete වුණාන් පස්සේ මේක complete වුණාන් පස්සේ ඔන්න ඕක තමයි අපි synchronous programming කියලා කියන්නේ. Step by step running after first one is complete. The previous line is completed. හරිනේ. හරි එතකොට අපි බලමු මර බැංක් කිව් එකේ උදාහරණේ ඔයාලට මේ පොලිමක උදාහරණේ ඔයාලට පැහැදිලි ඇති. එතකොට පළවෙනි පර්සන් ඉවරුණා ඊට පස්සේ දෙවෙනි පර්සන් ඊට පස්සේ තුන්වෙනි පර්සන්. එතකොට මේ දෙවෙනියට ඉන්නේ ඔයා නම් ඔයාට wait වෙන්න වෙනවා. You have to wait till the first person done.
මෙයා කම්ප්ලීට් වෙනකන් දෙවනි එක්කෙනාට වෙයිට් වෙන්න වෙනවා. එයා කම්ප්ලීට් වුණාම ඒ කියන්නේ පළවෙනි එක්කෙනා කම්ප්ලීට් වුණාම ඔයාට අවස්ථාව හම්බ වෙනවා. හරිද? ඒකයි. කිව් එකේ පිටිපස්සේ ඉන්න අයට වෙයිට් වෙන්න වෙනවා. ඊට ඉස්සරහා ඉන්න එක්කෙනා කම්ප්ලීට් කරගන්නකම්. එතකොට ඒක තමයි අපි සින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. දැන් ඔයා හිතන්න ඉන්ටර්නෙට් රික්වෙස්ට් එකක් තියෙනවා ඔයාගේ මොබයිල් ඇප් එකේ. දැන් ඔයා හිතන්න ඔයාට මෙහෙම මොබයිල් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඔයා මෙහෙම මොකක් හරි ඩවුන්ලෝඩ් කියලා දෙයක් තියෙනවා, බටන් එකක් තියෙනවා. ඊට පස්සේ ඔයා මේ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරනවා. මේ ක්ලික් කරාම මේකෙන් රික්වෙස්ට් එකක් යනවා කොහේ හරි තියෙන ක්ලවුඩ් සර්වර් එකකට. ඊට පස්සේ මේක යන්න හිතන්න 2 සෙකන්ඩ් ගත වෙනවා. ආයෙ මේකෙන් රිසල්ට් එකක් මෙතෙන්ට එන්නත් 2 සෙකන්ඩ් යනවා කියලා හිතන්නකෝ. එතකොට මේකට සෙකන්ඩ් 4ක් යනවා මේ බටන් එක ප්‍රෙස් කරාම. ඔයාට විනාඩි 4ක් බලන් ඉන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට මොකද්ද වෙන්නේ? දැන් ඔයා මෙතන හිතන්න ඔයාට මොකක් හරි ඔයා දැන් මොබයිල් ඇප් එකක් යූස් කරද්දී ඔයාට මොකක් හරි UI එකක් ලෝඩ් වෙද්දී YouTube එකට ගියත් ලෝඩින් එකක් පෙන්නනවානේ. අර මේක මේ ග්‍රේ කලර් වලින් පෙන්නනවානේ. ඒ වගේ මෙතනින් ලෝඩින් මෙන්න ලෝඩ් වෙවි තියෙන පෙන්නනවානේ. අන්න ඒ ටාස්ක් එක කරන්න බැරුව මේ බටන් එක ප්‍රෙස් වුණාම මේ UI එක හිර වෙනවා. ෆ්‍රීස් වෙනවා. අපි කියන එකට ෆ්‍රීස් වෙනවා කියලා. දැන් මෙන්න මෙහෙම මේ බටන් එක ලෝඩ් වෙන්න පටන් ගත්තා. ඔන්නෝම හිර වුණා බටන් එක ප්‍රෙස් කරපුවම. ඇයි හිර වෙන්නේ? ඇයි ෆ්‍රීස් වෙන්නේ? ඔයා බටන් එක ප්‍රෙස් කරාම මේක ක්ලික් කරාම ක්ලික් ඇක්ෂන් එක එක්සිකියුට් වෙන්න එක්සිකියුට් වෙලා කම්ප්ලීට් වෙන්න මේ ෆස්ට් ඇක්ෂන් එක ෆස්ට් ස්ටෙප් මේ ස්ටෙප් එකෙන් මේ සෙකන්ඩ් ස්ටෙප් එකට එන්න විනාඩි 4ක් යනවා. මෙන්න මේ විනාඩි 4 ඔයා මොකද කරන්නේ? මේ විනාඩි 4 ඔයා මොකද කරන්නේ? ඔයාට මේ UI එක ලෝඩ් කරන්න බැරුව ස්ටක් වෙලා තියෙනවා. ඇප් එක ෆ්‍රීස් වෙනවා කියලා අපි කියනවා. UI එක ෆ්‍රීස් වුණා කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ලෝඩින් එකක් මේ යූසර්ට පෙන්වන්න විදියක් නැහැ. මේ ඇප් එක තාම ඩේටා ටික ගන්න ලෝඩ් වෙනවා. නැත්තම් ඔයා හිතන්නේ මම මෙන්න මෙතන ඇඳ වගේ ඔයාට මේකේ මෙන්න මෙහෙම ඩවුන්ලෝඩින් කියලා මේක වැඩි වෙලා පෙන්වනවනේ UIs වල. මෙන්න මේ වගේ ලෝඩින් එකක් පෙන්වන්න බෑ බටන් එක ප්‍රෙස් කරපු ගමන්. විනාඩි 4ක් ගිහිල්ලා ටාස්ක් එක ඉවරුනහම තමයි මේක 100%ක් කියලා පෙන්වන්නේ. ඇයි ඒ? ඇයි ඒ? ඇප් එක ෆ්‍රීස් වෙලා. මොකද ෆස්ට් ඇක්ෂන් එක එක්සිකියුට් වුණා සෙකන්ඩ් ඇක්ෂන් එකට එන්න තප්පර 4ක් යනවා. අන්න ඒ වගේ අවස්ථාවට අපිට ඇසින්ක්‍රොනස් කියන කන්සෙප්ට් එක පාවිච්චි කරන්න වෙනවා. ඇසින්ක්‍රොනස් ප්‍රෝග්‍රෑමින් කියන එක පාවිච්චි කරන්න වෙනවා. ඒසින්ක්‍රොනස් කියලා කට්ටිය කියනවා. ඇසින්ක්‍රොනස් කියලා කියමුකෝ. ඒසින්ක්‍රොනස් ඇසින්ක්‍රොනස් මොකක් හරි. එතකොට මෙන්න මේකෙදී ඔයා ෆස්ට් ටාස්ක් එක මෙන්න මේ 4 සෙකන්ඩ් යන ටාස්ක් එක එක්සිකියුට් කරාම මේක එක්සිකියුට් කරනවා. මේක එක්සිකියුට් කළා ඔයා මේක කම්ප්ලීට් වෙනකන් ඉන්නවද? ඔයා මේක කම්ප්ලීට් වෙනකන් හිටියොත් ඔයාට විනාඩි 4ක් බලන් ඉන්න වෙනවනේ. තප්පර 4ක්. ඒක නිසා ඔයා මේක කම්ප්ලීට් වෙනකන් ඉන්නේ මේක ප්‍රොසෙස් වෙද්දී ඔයා ඊගාව එකට මේක ප්‍රොසෙස් වෙන අතරේ ඔයා යනවා ඊගාව ඇක්ෂන් එකට. අන්නේ ප්‍රොසෙස් වෙන අතරේ මේ ඇක්ෂන් එකට ගිහිල්ලා මේ ඇක්ෂන් එක එක්සිකියුට් කර කර ඉන්නවා. ඒ කියන්නේ මෙතන ලෝඩින් වෙන UI එක මෙහෙම පෙන්න ඉන්නවා. එතකොට මේ ඇක්ෂන් එක තාම එක්සිකියුට් වෙනවා. තාම රික්වෙස්ට් එක යනවා. හැබැයි මෙතන UI එක ලෝඩ් වෙන එක එක්සිකියුට් වෙනවා. එතකොට ආයේ මේක මෙතෙන්ට ඇවිල්ලා මේක එක්සිකියුට් වෙනකොට අන්න මෙතනින් නවත්තපු මේ අපි මේ නවත්තලා ඉන්න තැනින් ආයේ මෙතෙන්ට ගිහිල්ලා ඉවරලා මේක එක්සිකියුට් කරලා කම්ප්ලීට් වෙලා ආයේ ඊට පහළ ලයින් වලට එනවා. එතකොට මෙතන මේ කරන එක මේකට කියනවා මේ මේකට තියෙනවා ප්‍රෝග්‍රෑම් මේ ඇසින්ක්‍රොනස් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මේක එක්සිකියුට් කරන එකන් මේක එක්සිකියුට් වෙලා තියෙනකන් ඒක නිකන් කිව් එකක වගේ තියාගෙන ඉන්නවා. ඒසින්ක්‍රොනස් මේක කියනවා මේ පූල් එකක් වගේ අපි හිතන්නකෝ. පූල් එකක වගේ තියෙනවා. මෙහෙම තියෙනවා. එතකොට මේකේ තියෙනවා ඇසින්ක්‍රොනස් කෝල්ස් තියෙනවා. ඒක ඉවර වෙනකන් ඒක ඉවරුනහම ඒක කම්ප්ලීට් වුනහම ආයේ අර මේ කලින් ඉවර වෙච්ච තැනට ගිහිල්ලා එක්සිකියුට් වෙගෙන යනවා ලයින්. එතකොට
ටාස්ක් එක ස්ටාර්ට් වුණා. මම මෙන්න මෙතන දාලා තියෙනවා. එතකොට මේ ඇක්ෂන් එක මේ ටාස්ක් එක ස්ටාර්ටඩ්. ඊට පස්සේ කන්ටිනියු වෙනවා. ඉවර වෙනකම් බලන් ඉන්නේ නැහැ. කන්ටිනියු වෙනවා. කන්ටිනියු වෙලා මේ ටාස්ක් එක කරනවා. ස්ටෙප් 2. ටාස්ක් 2 එක එක්සිකියුට් කරනවා. ඊට පස්සේ ඔයා බලන්න මම පෙන්නනවා ඔයාලට රියල් ලයිෆ් ඇනෝලොජි එකක් මේකට. සරල රියල් ලයිෆ් ඇනෝලොජි එකක් පෙන්නන්න. මේ මෙතන බලන්න මං මෙතන මේ ඇඳලා තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. ඔයා හිතන්න ඔයා රෙස්ටෝරන්ට් එකට ගියාම රෙස්ටෝරන්ට් එකේ ඔයා පොලිමේ ඉඳගෙන මොකක් හරි හොඳ රෙස්ටෝරන්ට් එකට ගියාම ඔයා පොලිමේ ඉඳගෙන බලන් ඉන්නවද මේකෙන් ඔයාට මේ ඕඩර් එකන එක නෑනේ. ඔයා මෙහෙම කිව් එකකින් නෑනේ. ඔයා එක්කෙනෙක් ඉවර වෙනකන් තව එක්කෙනෙක් බලන් ඉන්නේ නැහැ. රෙස්ටෝරන්ට් එකක ඉන්නවා කවුද? මේ කුක් කරන වෙනම අය ඉන්නවා, සර්ව් කරන වෙනම අය ඉන්නවා. එතකොට ඔයා ඇවිල්ලා ඕඩර් එක දුන්නාම කවුද අපි කියන්නේ මේ වේටර්නේ. වේටර් හරි කවුරු හරි එයා ඇවිල්ලා ඕඩර් එක අරගෙන යනවා. ඊට පස්සේ එයා කුක්ට දෙනවා. ඊට පස්සේ එයා ඇවිල්ලා අනිත් එක්කෙනාගෙත් ඕඩර් එක අරන් යනවා. මෙහෙම ඉන්න එන අයගේ ඔක්කොගෙම ඕඩර්ස් ටික එකතු කරගෙන ගිහිල්ලා කිචන් එකට දෙනවා. කිචන් එකට දුන්නාම කිචන් එකේ ඉන්න කුක්ලා ඒක කුක් කරනවා. එතකොට එකක් රෙඩි වුණාම ඔයා මෙතන වාඩි වෙලා ඉවරලා ඔයා මෙතන ඔයාගේ ෆෝන් එක තියෙනවා. ෆෝන් එක ඔබ ඉන්නවා. නැත්තම් මේ දෙදෙනා අතරේ කමියුනිකේෂන් එකක් වෙනවා. ඒ දෙන්න එයාගේ ඒ දෙන්නගේ ටාස්ක් එක නවත්තගෙන කරන වැඩ නවත්තගෙන නෑනේ. ඒ දෙන්න ඒ අතරේ දැන් මේ අර ඇප් එකේ මේක ලෝඩ් වෙනවා වගේ බටන් එක ප්‍රෙස් කරාම ලෝඩ් වෙවි තියෙනවා වගේ මේ දෙන්න මෙයා මේ කිචන් එකෙන් ඔයාගේ ඕඩර් එක ප්‍රිපෙයාර් වෙලා එනකම් මේ දෙන්න කතා කරනවා, ෆෝන් එක බොනවා, මොකක් හරි ටාස්ක් එකක් කරනවා. එතකොට අර කිව් එකේ කතන්දරේදී මෙයාට මුකුත් කරන්න බෑ. මෙයාට තෙතෙන්දී ෆෝන් එක ඔබව ඉන්න පුළුවන් නැත්තටම කියනවා නේ. එතකොට මෙයාට මෙයාගේ ටාස්ක් එක කම්ප්ලීට් වෙන්නේ නැහැ. දෙවනියට ඉන්න එක්කෙනාගේ මෙයා ඇවිල්ලා බැංකුවේ ඉන්න හිතන්නකෝ කවුරු හරි ඇකවුන්ටන්ට් හරි කවුරු හරි මන් දන්නේ නැහැ. මේ ඉන්න කෙනා මේ දෙවෙනි එක්කෙනාගේ දෙක ප්‍රොසෙස් කරන්නේ නැහනේ. සෙකන්ඩ් පර්සන්ගේ ප්‍රොසෙස් එකක් මුකුත් කරන්නේ නැහනේ. එයාගේ ප්‍රොසෙස් එක කරන්නේ එයාට අවස්ථාව ලැබුණාම. එයා පළවෙනියට ආවහම එයාගේ ප්‍රොසෙස් එක කරන්නේ. පළවෙනි එක්කෙනාගේ ප්‍රොසෙස් එක ඉවර වුණාම තමයි මෙයාගේ ප්‍රොසෙස් එක කරන්නේ. හැබැයි මෙතන ඇවිල්ලා මෙයාට කලින් මෙයා ඕඩර් එක දුන්න කියලා හිතන්නකෝ. ෆස්ට් ඕඩර්. මේක සෙකන්ඩ් ඕඩර්. මේක සෙකන්ඩ් ඕඩර්. එතකොට ෆස්ට් ඕඩර් එකයි සෙකන්ඩ් ඕඩර් එකයි දෙකම කිචන් එකට ගුණින් දුන්නාම කිචන් එකේ ඉන්නවා නම් දෙන්නෙක් ඒ දෙන්න ඔය ඕඩර් එක ප්‍රිපෙයාර් කරනවානේ. එතකොට මෙයාගේ එක ඉවර වෙනකම් මෙයා ඉන්න පුළුවන් ඕනද? නෑ. මෙයාගේ එක ඉවර වුණා නම් ඔයා හිතන්න මෙයාගේ තියෙන්නේ මොකක් හරි ජූස් එකක්. මෙයාට ඕන ජූස් එකක් මොකක් හරි. මෙයාට ඕන මොකක් හරි නෑ. මෙයා හිතන්න මෙයාට ඕන මේ දවල් ලන්ච් එක මෙයා ඇවිල්ලා තියෙන ජූස් එකක් බොන්න. එතකොට මෙයාගේ එක ඉක්මනට ප්‍රිපෙයාර් වෙලා. එතකොට මෙයාගේ එක ඉක්මනට එයාට ලැබෙනවා. එතකොට පළවෙනියට කලින් මෙයාගේ වැඩේ ඉවර වෙලා. එතකොට ඒ අර එතනින්ද කියවෙන්නේ මොකද්ද? මෙයා පළවෙනි එක්කෙනාගේ ටාස්ක් එක ඉවර වෙනකන් දෙවෙනි එක්කෙනාට බලන් ඉන්න ඕනේ නැහැ. එයාත් වෙයිට් වුණා ටිකක්. එයා වෙයිට් වුණා. එයාගේ ටාස්ක් එක ඉවර වුණාම ඒ කම්ප්ලීට් වුණාම එයාට ආවා. මෙයාගේ එක ඉවර වෙනකන් මෙයාට බලන් ඉන්න ඕනේ නැහැ. දැන් ඔයා හිතන්න ඔයා නෝමල් කඩේකට ගියොත් ඒ කඩේ ඉන්නේ එක පර්සන් නම් මෙයාගේ පළවෙනි එක්කෙනාට ආපු එක්කෙනාගේ කෑම එක හදලා ඉවර වෙනකන් කොත්තු දාන්න ගිය කඩේ හිතන්නකෝ කොත්තු බාස් ඉන්නේ එක්කෙනයි. ඒකට එයා පළවෙනි කොත්තු දාලා ඉවර වෙනකන් ඔයාට බලන් ඉන්න වෙනවා. හැබැයි මේ රෙස්ටෝරන්ට් කතාවේදී එහෙම නැහැ. ඔයා පළවෙනි එක්කෙනාගේ එක ප්‍රිපෙයාර් වෙද්දී ඔයාගේ එක රෙඩි වෙලා ළඟට එන්න පුළුවන්. අන්න එතකොට ඒකෙන් ඔයාට කියවෙනවා මෙන්න මේ ඇසින්ක්‍රොනස් කතන්දරේ. පළවෙනි ටාස්ක් එක තමා මේක. මේ ඩවුන්ලෝඩ් බටන් එක ප්‍රෙස් කරන එක. ඩේටා ඩවුන්ලෝඩ් වෙන එක. හැබැයි මේකට වෙලා යනවා. මේකට වෙලා යනකොට ඔයා UI එක ලෝඩ් වෙනවා දෙවෙනි එක. ඒක මේ ටාස්ක් එකට කෝඩ් එකකින් ඇවිල්ලා පළවෙනි print හිතන්නකෝ මෙතන ඩවුන්ලෝඩ් එක කියලා. අපි මම එක මේ කෝඩ් එකක් ලියන්නම්. කෝඩ් එකක් ලියලා මම එක්ස්ප්ලেইন කරමු.
ඔයා හිතන්න මෙන්න මේක තමයි අපේ ඔකට අදාළ වෙන කෝඩ් එක. හරිද? Flutter වල මෙන්න මෙහෙමයි ඔය asynchronous program එක ලියන්නේ. future void කියලා දානවා. load data. return හරිද? අපි ඕක කියලා හිතමුකෝ. ඩවුන්ලෝඩ් ෆයිල් කියලා දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ මේකේ තියෙන තව print එකක්. මෙන්න මේ සරල එක්සාම්පල් එක ගන්නකො. එතකොට ඔයාට පේනවා දැන් මේකෙදි මම කීවර්ඩ්ස් දෙකක් පාවිච්චි කරලා තියෙනවලු. future කියලා එකක් පාවිච්චි කරලා තියෙනවා, await කියලා එකක් පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි අපි මෙන්න මේ කතන්දරය ඉටු කරගන්නේ. පළවෙනි බටන් එක ප්‍රෙස් කරා, ඩවුන්ලෝඩ් එක වුණා, ඩවුන්ලෝඩ් කියන මෙතඩ් එක කෝල් වුණා. මේ මෙතඩ් එක කෝල් වෙනවා මේකෙන්. හැබැයි මේ මෙතඩ් එක කෝල් වුණාම ඒකේ අලුත් කතන්දරයක් තියෙනවා, future කියලා කීවර්ඩ් එකක් තියෙනවා. මෙතඩ් එකේ type එක void. හැබැයි මේ මෙතඩ් එක නිකම් void method එකක් නෙමෙයි. future method එකක්. එතකොට මේක asynchronous method එකක්. හරිද? එතකොට මේ method එක execute වෙලා එතන නැවතිලා ඉන්නේ නැහැ. මේ කලින් නම් ඔයා method එකක් call කරාම කලින් මේක void නම් void do something කියමු. මෙහෙම method එකක් නම් ඔයා do something කියන එක call කරපු ගමන් මේක ඉවර වෙලා තමයි ඊගාව ලයින් එකට යන්නේ. හැබැයි දැන් එහෙම නැහැ. මෙන්න මේ load data කියන එක call වුණ ගමන් මේක call වුණ ගමන් ඔයා මේක complete වෙනකන් ඉන්නේ නැහැ. මේක complete නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා continue කරනවා. loading නැත්නම් අතන මෙතන print waiting කියන එකට එනවා. ඔන්න ඔය කාරණේ achieve කරගන්න තමයි කියන්නේ download එක press කරද්දි loading එකක් පෙන්වන්න නැත්නම් වෙන file එකක් තව දාන්න ඕන දෙයක්. මේක මේ බටන් එක press කරාම එතන UI එක block කරන්නේ නැතුව අනිත් task ටික program එකේ අනිත් ටික execute කරගෙන යන්න කියලා අපි මෙන්න මේකෙන් කියනවා මේ future කියන keyword එකෙන්. හරිද? එතකොට අපි future කරාම keyword එකක් අපිට මොකක්ද මේ කරන්න ඕන කියන එක අපි කියන්න ඕන. එතකොට අපි කියනවා මෙන්න මේක මේ await කියන keyword එකක් තියෙනවා. අපි මේක දාන්න නැතුව හිටියොත් මොකද්ද වෙන්නේ? මේ download file කියන එක call වුණ ගමන් මේකට ටග් ගාලා එනවා. ඇවිල්ලා ඉවරලා await කියන එක දාලා ඒක එතන මේක call වුණ ගමන් මෙතෙන්ට එනවා. එතකොට අපි දැන් මේකට await කියලා දැම්ම ගමන් මේ ෆයිල් මෙතනින් එහාට එක්සිකියුට් වෙන්නේ නැහැ. ආයේ UI එක ෆ්‍රීස් කරගන්න මෙතනින්. ඒ කියන්නේ await කියන්නේ මෙන්න මේ මෙතඩ් එක කෝල් වෙලා ෆිනිෂ් වෙනකන් එළියට යන්න එපා කියලා. ඒකට ඩවුන්ලෝඩ් ෆයිල් එක ඔයා දැන් මෙතෙන්දි ප්‍රෙස් කරා UI එක මෙතෙන්දි බ්ලොක් වෙනවා. ඔයාගේ මෙතනින් තමයි ලෝඩින් එක තියෙන්නේ. loading UI. loading UI එකට එන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ queue එකේ කතන්දරේ තමයි දැන් ආයේ මෙතන වෙන්නේ. බටන් එක ප්‍රෙස් වුණ ගමන් මුකුත් පෙන්වන්නේ නැහැ. UI එක load වෙන්නෙත් නැහැ. ඔහේ තියෙනවා. මොකද මෙතන await keyword එක පාවිච්චි කරපු නිසා. මෙතන මේ await keyword එක පාවිච්චි කරන්න පුළුවන් වෙලා තින්නේ මේ download file කියන එක මෙන්න මේ future කියන type එකෙන් තියෙන නිසා. හරිද? ඒකත් මම මෙහෙම ලියන්න. මෙන්න මේ download file කියන එක මේකේ නිකම් void නෙමෙයි. මේකේ නිකම් void තිබුණොත් ඔයාට මේ await කියන එක දාන්න බෑ. await කියන එක දාන්න නම් method එක
ෆියුචර් මෙතඩ් එකක් වෙන්න ඕන. ෆියුචර් මෙතඩ් එකක් වෙලා await දාන්න නම් තව දෙයක් මේ මෙතන තව ඉෂුව එකක් එනවා. මේ await එක දැම්මට වැඩ කරන්නේ නැහැ. අවුලක් කියනවා. මේකේ ෆියුචර් විතරක් මෙතන දාලා මදි. මෙතන අපි කියන්න ඕන async කියලා දාන්න ඕන. async asynchronous කියලා මෙතඩ් එක මෙන්ෂන් කරන්න ඕන. මෙන්න මේ async කියන එක දාලා ඊට පස්සේ ඔයාට මේ ඊට පස්සේ ඔයාට wait කියන keyword එක දාන්න පුළුවන්. wait කියන keyword එක දාන්න බෑ මෙතන async නැතුව. තව දෙයක් තමා ඔයා await දාන්න නම් මේ method එක asynchronous method එකක් වෙන්න ඕනේ. එතකොට මේ void වෙන්න බෑ. මෙතන ඉස්සරහට future එකක් වැටලා තියෙන්න ඕන. එතකොට මේක future එකක් වැටලා තියෙන්න ඕන. ඊට පස්සේ මේක මේ වෙන්න. එතකොට තව දෙයක් තමා මෙතන ඔයාට future නම් මෙතන async කියන keyword එකක් තියෙන්න ඕන. async කියන keyword එක තියෙන්න ඕන. ඔන්න ඔහොම වුණාම මේක asynchronous method එකක්. එතකොට මේ අපි මෙතන දැන් await දැම්මනේ. ඒක නිසා මෙතනින් එහාට යන්නේ නැහැ. මේ line එකේ නැවතිලා මේක execute කරනකන් ඉන්නවා. මේක ඇතුලේ මොන හරි long process වෙනවා ඇති. හරිද? එතකොට අපිට ඕන නම් ඔයාට ඕන නම් මෙතන හිතන්න method එක asynchronous. await keyword එකක් තියෙනවා. හැබැයි ඔයාට මේක නොදා ඉන්නත් පුළුවන්. මේක නොදා ඉන්නත් පුළුවන් මෙතෙන්දී. හැබැයි මෙතන නොදා ඉන්න බෑ. මෙතන මේක නොදා හිටියොත් ඔයාට මෙතන await දාන්න බෑ. await දාන්න නම් future එකේ return type එක අනිවාර්යයෙන් මේ asynchronous method එකේ return type එක future කියලා තියෙන්න ඕන මේක දාන්න. මේක දාන්න නැත්නම් ඔයාට මේකේ මේක දාන්න නැතුව ඉන්න පුළුවන්. එතකොට මේ load data කියන call කරද්දි load එකේ call කරද්දි ඔයාට මෙතන await දාන්න බෑ. ඔයාට await දාන්න ඕන නම් මේ method එක මෙතනින් නවත්තගෙන ඉන්න ඕන නම් ඔයා මෙතන future දාන්න ඕන. හරිද? ඒකත් මතක තියාගන්න. ඔන්න ඔකට තමයි asynchronous කියලා basically කියන්නේ. මේ asynchronous වලදී තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. asynchronous වල තියෙනවා තව types තියෙනවා. කොහොමද delay එකක් තියන්නේ? එතකොට stream කියන්නේ මොනවද? futures කියන්නේ මොනවද? ඒ දෙක අතර වෙනස මොනවද? ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා asynchronous programming වලදී. එතකොට දැන් මම මෙතන කිව්වේ await දාන හැටි. එතකොට මට ඕන නම් මෙතනින් මේක await කරලා මේ task එක finish වෙනකන් ඉන්නේ නැතුව ඉස්සරහට යන්න ඕන නම් මොකද්ද මම කරන්නේ? මම await කියන එක දාන්නේ නැහැ. එතකොට මේ method එක call කරා. මේකේ තියෙනවා long running task එකක්. මේකේ download එකක් වෙනවා. මේකට 4 second යනවා. හැබැයි 4 second ගියාට මෙතෙන්දි wait වෙලා ඉන්නේ නැහැ. මේක finish වෙනකන් ඉන්නේ නැහැ. මෙතෙන්ට එනවා continue කරනවා. print await කියන එක print වෙනවා. loading UI එක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා මොකද මම මෙතන await කරගෙන නැහැ. මේ ටාස්ක් එක යනවා මම මේක wait කරන්නේ නැහැ ඉස්සරහට එනවා. program එකේ වාගේ තියෙන line ටික ඔක්කොම execute වෙවි යනවා. මේක ඉවර වෙලා මේක file එක download වුණා කියමුකෝ කොයි වෙලාවක හරි. මේක 4 second වලින් download වුණා. second වලින් download වුණා. ඊට පස්සේ දැන් ඔයා ඉන්නේ මෙතන නම් line එකේ මෙතන නම් execute වෙන්නේ. එතෙන්ට එනවා. එතෙන්ට ඇවිල්ලා ඊටු ටික ආයෙ කරගෙන යනවා. අන්න ඒක තමයි asynchronous කියන එකේ තේරුම. asynchronous programming. ඒක asynchronous programming දැන් මම කිව්වා වගේ file download long task හැම දෙයකටම asynchronous programming ඕන වෙනවා. හරි. හරි මම බෝඩ් එක ඉරේස් කරගත්තා. හරි දැන් මම මෙතන තව method එකක් ලියලා තියෙනවා. මෙතන මගේ දැන් method එක asynchronous method එකක්. එතකොට ඒක මේ return type එකේ string method එකේ හැබැයි ඒක future method එකක්. දැන් මට ඕන මේ load image එකකින් මම හිතන්නකෝ URL එකක්. image එකේ URL එකක් string විදිහට return කරනවා. දැන් මට මේක variable එකකට assign කරගන්න ඕන. ඔයාලා දැන් මේ method එක load image කියන එක මෙහෙම කරලා මේ method එක call කරගන්නවා. මේක call කරාම ඔයාට තියෙනවා string variable එකක්. මේ variable එක add කරගන්න URL. දැන් ඔයාට මේක මෙහෙම දාගන්න ඕන. දැන් ඔයාට මේක දාන්න බෑනේ. ඇයි දාන්න බැරි? load image කියන එකේ type එක future. future එකකින් value එකක් එළියට ගන්නෙ කොහොමද දැන්? අන්න දැන් එතකොට ඔයාට මෙතන ස්පෙෂල් තව දෙයක් අර කිව්ව දෙයම එනවා. දැන් අර අතන await කිව්වේ. දැන් ඔයා මේ ප්‍රෝග්‍රෑම් එකේ කොහේ හරි වෙන තැනක ඉන්නෝනේ. ඔයාට await කළා තමා මෙන්න මේ keyword එක දාලා තමා මේකෙන් value එක එළියට ගන්න වෙන්නේ. එතකොට මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මේක ඇතුලේ තව line නැති ප්‍රෝග්‍රෑම් එකේ. ඔයා මේ line එකේ ක්ලික් කර ගමන් ඔයා මෙතන කියනවා
වෙයිට් වෙන්න මෙන්න මේක සක්සස් වෙනකම්. මේක සක්සස් වෙලා මෙතන මොකක් හරි ඩවුන්ලෝඩ් හරි මොකක් හරි එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඒක වෙලා මෙන්න මේ ලයින් එකට ආවා. මේ ලයින් එක කම්ප්ලීට් වෙලා එළියට ආවා. ඊට පස්සේ මෙතෙන්ට ආවා වෙයිට් වුණා. මෙතනින් එන එක මේ පැත්තට ඇසයින් වුණා. මේ ඉමේජ් URL එක මේ පැත්තට ආවා. හරි. වෙයිට් වෙලා තමා ඔයාලට මෙතෙන්ට වැලියු එකක් ගන්න පුළුවන්. මොකද මෙතන ෆියුචර් ටයිප් එක තිබිච්ච නිසා. හරිද? හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දැන් අපිට ප්‍රෝග්‍රෑම් එකේ සමහර තැන්වල බිල්ඩ් මෙතඩ් එක තියෙනවනේ. ඒක ඇතුලේ තමයි UI එක බිල්ඩ් වෙලා පෙන්වන්නේ. අන්න ඒ බිල්ඩ් මෙතඩ් එක ඇතුලේ ඔයාට බෑ මේ await keyword එක යූස් කරන්න. එතකොට මොකද බිල්ඩ් කියන මෙතඩ් එක void මෙතඩ් එකක්. එයා ඕකේ ඔයා මේකේ ඉම්ප්ලිමන්ටේෂන් එක බැලුවොත් මේක void මෙතඩ් එකක්. එතකොට void මෙතඩ් එකක ඔයාට ගිහිල්ලා asynchronous දාලා බෑ. asynchronous දැම්මට async දාන්න බෑ. මොකද async දැම්ම ගමන් මේ මෙතඩ් එක asynchronous වෙනවනේ. asynchronous වෙනවා ඔයා මේ keyword එක දැම්ම ගමන්. ඔයා මෙතන future දැම්මත් නැතත්. එතකොට මේකේ ඉම්ප්ලිමන්ටේෂන් එක මේ Flutter framework එකේ මේ build method එක හදලා තියෙන්නේ asynchronous විදියට නෙමෙයි. එතකොට ඔයාට ඒක method එකේ හැම signature වෙනස් කරන්න බෑ. එතකොට ඔයාට මේ await කියන එක මේ method එක ඇතුලේ මේක කරන්න බෑ. ඔයාට මේ await ඔයාට මේ await එක මේක ඇතුලේ කරන්න බෑ. ඔයාට මේක මෙතන කරන්න බෑ. එතකොට ඔයා කොහොමද දන්නේ වගේ අවස්ථාවක ඔයාට මේ string URL එක ගන්න ඕන නම් ගන්නේ කොහොමද මෙතන? ඔයාට අරගෙන assign කරගන්න ඕන. ඔයාට මේ දේ කරන්න බෑ. අන්න ඒකට තව විසඳුමක් තියෙනවා. තව විසඳුමක් තියෙනවා. ඔයාට මේ method එක call කරන්න පුළුවන්. load image මේකේ return type එක future නිසා ඔයාට මෙතන future කියන type එකේ මේ class එකක්නේ. මේ class එකේ තියෙනවා method එකක් then කියලා. then කියන්නේ අපි පස්සේ කියලා ගමුකෝ. පස්සේ කියන්නවත් බෑ ඉතින්. මේක ඇතුළට ඕන මෙන්න මේ වගේ call back එකක් pass කරන්න ඕන. call back method එකක්. call back method එකක් දෙන්න ඕන මෙතෙන්ට. එතකොට මේ අපි method එක මේකට දානවා. මොකද්ද දාන method එක? මේ method එක දාලා අපි කියනවා මෙතනින් value එකක් එනවා. මේ දාන call back එකට parameter එකක් තියෙන්න ඕන. මොකද්ද parameter එක? හිතන්න අර image එක කියලා URL string එක URL ඔන්න එන URL එක අපිට කියන්න වෙනවා මම මේක දාමු නිකන් value කියලා දාමුකෝ මෙන්න මේ load image එකෙන් return කරනවනේ මේ URL එක ඒ return කරන URL එක මේ then කියන method එක call කරා value එක ගත්තා ඊට පස්සේ URL string අපි හිතමු මේක අපිට එළියේ තියෙන කියලා string URL ඔන්න මේ variable එක එළියේ තියෙන. දැන් මට මේ URL එක URL equal value කියලා දාගන්න පුළුවන්. එතකොට මට දැන් call කරන්න ඕනද මෙතන await කියන එක? මට දැන් මෙතන await කියන එක දාන්න ඕනේ නැහැ. දාන්න බෑනේ මට මෙතන build එක ඇතුලේ නේ. build method එක ඇතුලේ asynchronous කරන්න බෑ. ඒක නිසා await දාන්න බෑ මෙතන. await දාන්න බැරි නිසා තමයි මම then කියන මේ method එක future එකෙන් call කරේ. then කියන එක call කරලා මම මේක ඇතුලේදී මේ method එක ඇතුලේදී මම අර variable එකට value එක assign කරගත්තා. හැබැයි දැන් මෙතන දෙයක් තියෙනවා. මේ then කියන එක දාලා මේ වෙද්දි දැන් මෙතෙන්දි UI එක freeze වෙලා තියෙන්නේ නැහැ. මොකද ඔයා මෙතන await කරන්නේ නැහැනේ. ඔයා wait කරන්නේ නැති නිසා මේක method එක call වුණා. ඊට පස්සේ මේ යට තියෙන line execute වෙගෙන එනවා. එතකොට UI එකේ load වෙන වැඩේ මෙතෙන්දි කරගෙන යනවා. build method එකේ ඇතුලේ යට තියෙනවනේ widget tree එක build කරන එක. ඒ widget tree එක build වෙනවා. හැබැයි ඊට පස්සේ widget tree එක build වෙලා කොයි වෙලාවක හරි මේක success වුණාම අන්න එතකොට මේක ඇතුළට එනවා. ඊට පස්සේ ඇවිල්ලා මෙන්න මේ ඔයා දාපු call back එකේ body එක මෙන්න මේක call වෙනවා. ඊට පස්සේ මේ URL එක මේ value එකේ එන්නේ
ස්ට්‍රිං එකනේ රිටර්න් වෙන්නේ. මේකනේ රිටර්න් වෙන්නේ. ඒක ආවා. ඒක අසයින් කරගත්තා මේ URL කියන මේකට. ඊට පස්සේ ඒක අසයින් කරගත්තා අපි මෙතන URL කියන මෙතන. පැහැදිලි කියලා හිතනවා. ඔයා මතක තියාගන්න ඕන දේවල් දෙකක් තමයි. සින්ක්‍රොනස් කියන්නේ වෙයිට් වෙනවා කියන එක. ඇසින්ක්‍රොනස් කියන්නේ කන්ටිනියු වර්කින්. මේ වගේ අවස්ථාවකද UI එක බිල්ඩ් වෙන එක නවත්තන්නේ නැහැ. දිගටම වැඩේ කරගෙන යනවා. මේ ඒක කම්ප්ලීට් කරපු වැඩේ කම්ප්ලීට් වෙනකොට ලෝඩ් එක ඉමේජ් එක කම්ප්ලීට් වෙනකොට මෙතඩ් එක ඇතුළට ආව එක්සිකියුට් වෙනවා. await කියන කීවර්ඩ් එකේ එහෙමයි. ඒකේ await කියන කීවර්ඩ් එකේ වෙනස තමයි ඒක මෙතන ෆ්‍රීස් කරගෙන තියෙනවා ඒක කම්ප්ලීට් වෙනකම්. ඊට පස්සේ තමයි ඊගාව ලයින් එකට එන්නේ. ඒකට ඔය හැම දෙයකටම අපි ඇසින්ක්‍රොනස් කියලා පාවිච්චි කරද්දී මේ කීවර්ඩ් එක ෆියුචර් යූස් කරනවා, සින්ක්‍රොනස් කියලා එක යූස් කරනවා, await යූස් කරනවා නැත්නම් then මේ වගේ තව තියෙනවා මේ ෆියුචර් බිල්ඩර් ස්ට්‍රීම් බිල්ඩර් ඒ වගේ දේවල් ඉස්සරහට කතා කරමු. සින්ක්‍රොනස් ගැන අයිඩියා එකක් යන්නේ නැති කියලා හිතනවා. හරි. සුබ දවසක්.